හෙලෝ යාළුවනේ තවත් ෂෝට් වීඩියෝ එකක්. අපි මේකෙදි බලමු ෆයර් පම්ප් රූම් එකක තියෙන ෆයර් පම්ප්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. ඕනම ෆයර් පම්ප් රූම් එක යාළුවනේ ප්‍රධාන වශයෙන් අපිට ෆයර් පම්ප්ස් කීපයක් අඳුර ගන්න පුළුවන්. ජොකි පම්ප්ස්, මේන් පම්ප්ස්, එහෙම නැත්නම් හයිඩන් පම්ප්ස් සහ ඩීසල් පම්ප්ස්. ඒකෙදි තියෙන පම්ප්ස් වල ප්‍රමාණය අවශ්‍යතාවය මත වෙනස් වෙන්න පුළුවන්. දැන් මේකෙදි ඔයාලට පේනවා එක ජොකි පම්ප් එකයි තියෙන කිලෝවොට් 2.2ක සහ මේන් පම්ප් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් හයිඩන් පම්ප්ස් දෙකක් තියෙනවා කිලෝවොට් 45 පම්ප්ස් දෙකක්. එතකොට එකක් ඩියුටි අනිත් එක ස්ටෑන්ඩ් බයි. එතකොට මේකේ ඩීසල් පම්ප් එකක් නැහැ. එතකොට ඇත්තට මේ ජොකි පම්ප් එක අපි ගත්තොත් එහෙනම් මෙයා කරන්නේ ලයින් එකේ වෙන පොඩි ප්‍රෙෂර් ඩ්‍රොප්ස් ෆිල් කරලා මේන්ටේන් කරගෙන යන එක. උදාහරණයක් විදිහට හිතන්නකෝ මේකේ ලයින් ප්‍රෙෂර් එක දැන් තියෙන බාර් 9යි. ඒතකොට හිතන්නකෝ මොකක් හරි හේතුවක් මත ලයින් ප්‍රෙෂර් එක 9ට වඩා බාර් 8 විතර අඩු වෙනවා කියලා. එතකොට මේකේ ප්‍රෙෂර් ස්විච් එක සෙට් කරලා තියෙනවා අපි බාර් 8 අඩු වුණ ගම ජොකි පම්ප් එකට සිග්නල් එකක් යවන ජොකි පම්ප් එක ඔන් වෙන්න කියලා. එතකොට ජොකි පම්ප් එක කරන්නේ එයා බාර් 8 ඉඳලා බාර් 9ට එනකම් ලයින් ප්‍රෙෂර් එක මේන්ටේන් කරගෙන යන එක. එතකොට හිතන්නකෝ මේ ජොකි පම්ප් එක ඔන් වෙලා තියෙද්දි තවත් ලොකුවටම ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවා කියලා. උදාහරණයක් විදිහට හිතන්නකෝ බාර් 8 ඉඳලා බාර් 5ට වෙනකම් ලොකු ප්‍රෙෂර් ඩ්‍රොප් එකක් වෙනවා. එතකොට අපි මේකේ ප්‍රෙෂර් ස්විච් එක අපි සෙට් කරලා තියෙනවා බාර් 5ට වෙනකම් ප්‍රෙෂර් එක ඩ්‍රොප් වුණ ගම මේන් පැනල් එකට සිග්නල් එකක් යවන්න මේන් පම්ප් එක ඔන් වෙන්න. එතකොට යාළුවනේ ගොඩක් වෙලාවට මේන් පම්ප් එකට පුළුවන් ප්‍රෙෂර් එක මේන්ටේන් කරලා ආයෙත් ලයින් ප්‍රෙෂර් එක, ඒ කියන්නේ බාර් 9ටම අපිට එයාට අප් කරගන්න පුළුවන්. එතකොට තව මෙහා පැත්තේ ස්ටෑන්ඩ් බයි පම්ප් එක තියෙනවා. හදිසියේ ඩියුටි පම්ප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔන් උන් නැති හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට පුළුවන් මැනුවලි ස්ටෑන්ඩ් බයි පම්ප් එක ඔන් කරගන්න. ඒ වගේම මේ සමහරක් මේ ෆයර් පම්ප් සිස්ටම් ඩිසයින් කරලා තියෙනවා මේන් පම්ප්ස් ඔන් වුණාම ඒවායේ ඔටෝමැටිකලි ඕෆ් වෙන්නේ නැහැ. අපි ඇවිල්ලා මැනුවලි ඕෆ් කරන්න ඕනි. ඒ වගේම සමහර පම්ප් සිස්ටම් ඩිසයින් කරලා තියෙන උදාහරණයක් විදිහට මේ වගේ ඔටෝමැටිකලි ආ ප්‍රෙෂර් එක මේන්ටේන් කරපු ගම ඔටෝමැටිකලි මේ පම්ප් එක ඕෆ් වෙනවා. ඊට අමතරව තව බෑකප් එකක් විදියට ඩීසල් පම්ප් තියෙන ෆයර් පම්ප් සිස්ටම් තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රධාන වාසිය තමයි ෆයර් එකක් අතුරුතර හදිසි පවර් ෆේලියර් එකක් වුණත් එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව බැටරි බෑකප් එකකින් ඔන් වෙලා අදාළ ප්‍රෙෂර් එක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. හරි යාළුවනේ සරලව මට මේ ටික තමයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් හරි වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් අතර මේ වීඩියෝ එක. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් වලට. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.